හායියාලනේ ඔන්න ඉතින් හා පොරා කියලා අදහරගෙනාවේ මේ අවුරුද්දේ ආව අලුත්ම මාවල් මූවී එක. ඒ තමයි තන්ඩර්බෝල්ට්. මේ මූවී එක විතර බලාගන්න ලැබෙනවා. මාවල් වල ඉන්න ලොකුම ලොකු ඇන්ටි හීරෝස්ලා ටීම් එකකට එකතු වෙලා ඇවෙන්ජර්ස්ලා වගේ එක මෙහෙයුමක් කරනවා. ඉතින් ඇත්තටම මෙතන ඉන්නේ ඇන්ටි හීරෝස්ලා. ඒ කියන්නේ සුපිරි වීරයෝ වගේ නෙමෙයි. මේ කට්ටිය බිඳුණු අඳුරු අතීතයක් තියෙන සමහර අය ගොඩක් ලොකු දුෂ්ටකම් පවා කරපු කට්ටිය. අනිත් එක අපි දන්නවනේ ඇවෙන්ජර්ස්ලා වගේ හීරෝස්ලා කාගෙත් ආදරය දිනාගත්ත කණ්ඩායමක් කියලා. ඒත් මෙයාලා එහෙම නෙමෙයි. මේ කට්ටියට එහෙම ආදරයක් ලැබෙන්නේ නැහැ. හරි එහෙනම් අපි බලමු මේ ඇන්ටි හීරෝස්ලා ටීම් එකට එකතු වෙලා මේ ලොකු ප්‍රශ්නෙට මුහුණ දීලා ඒක ඉවරයක් කරගන්න පුළුවන් වේද කියලා. ඒ වගේම ඉස්සරහට එන මාවල් මූවීස් වලට මේ මූවී එක කොහොමද එකට එකතු වෙන්නේ කියලා අපිට දැනගන්න ලැබෙනවා. අතන මේක ලොකු සර්ප්‍රයිස් එකක්. හරි එහෙනම් ඉතින් අපි යන් මූවී එකට. Together. Marvel Studios Thunderbolts. ෆිල්ම් එක පටන් ගන්නේ යෙලෙනා එක්ක. යෙලෙනා ඇත්තටම ලොකු හිතේ අමාරුවකින් ඉන්නේ. ලොකු හිස් බවකින්. එයාට මහා ලොකු අඩුවක් දැනෙනවා. මෙයා මුලින්ම නම් හිතන්නේ ඒක සමහර විට එයාගේ සහෝදරිය නැති වෙච්ච ඉන්න දැනෙන දෙයක් වෙන්නේ නැති කියලා. ඒත් කාලයත් එක්ක ඒක ඊටත් වඩා ගැඹුරට යනවා. ඔන්න බලන්නකෝ ඊළඟට යෙලෙනා මොකද්ද කරන්නේ කියලා. එයා මෙන්න මේ විදිහට ගොඩනැගිල්ලකින් පනිනවා. නෑ එයා මැරෙන්නේ නෙමෙයි පනින්නේ. එයා පැරෂුට් එකකුත් අරගෙන තමයි මේ විදිහට පනින්නේ. ඒ වගේම මේ පනින අතරතුරේදී කියන්නේ මං ඇත්තටම ගොඩක් පහළුවෙන් හිටියේ කියලා. ඊට පස්සේ මේ විදිහට ගොඩනැගිල්ලක පහළ උඩට ලෑන්ඩ් වෙලා එතන ඉන්න මිනිස්සු එක්ක සටන් කරන්න පටන් ගන්නවා. එතනම ගොඩක් තරුණ විදිහට තමයි මේ යෙලෙන සටන් කරන්නේ. ඇත්තට මේක මෙයාට ලැබිච්ච එක මෙහෙමක්. මෙතන තියෙන තර්ජන අයින් කරන එක තමයි එයාගේ මෙහෙම. මේ විදිහට සටන් කරන්නේ මෙයාට කවදම හරි එයාගේ ජීවිතේට තේරුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් දැන් කාලය තිස්සේ මේ වගේ වැඩ කරවුවත් එයාට ඒ ගැන හරියම විශ්වාසයක් නැහැ. එයාට හිතෙන්නේ දැන් එයාගේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා. හරි නිකන් වතුරේ පාවෙන ලී කොටයක් වගේ. මෙන්න මේ සැරේ මෙයාට කරන්න තියෙන්නේ රහසිගත ලැබ් එක සාක්ෂි විනාශ කරන එක. ඔන්න ඔය මෙහෙම කරන අතරතුරේ තමයි මෙයා දකින්නේ ගිනිපික් කෙනෙක්. ඉතින් මේ ගිනිපික්ව දැක්ක මෙයා මේ වෙලාවේ තීරණය කරනවා මේ සතාව නිදහස් කරන්න. ඒත් එක්කම තමයි සයන්ටිස්ට් කෙනෙක් මෙතනට එන්නේ. මේ සයන්ටිස්ට් කෙලින්ම යෙලෙනව අඳුර ගන්නවා. එයා කියනවා ඔයා අපේ වැලන්ටිනාගේ ලැබ් එකේ හැමදේම විනාශ කරන්න නේද කියලා. අතන මේ ලැබ් එක අයිති වෙන්නේ OX කියන ගෲප් එකකට. එයාලා කරන්නේ මුළු මනුෂ්‍ය වර්ගයාටම තර්ජනයක් වෙන්න පුළුවන් දේවල්. මේ වෙලාවේදී මෙයා කියන්නේ ඔයා කරන්නේ මහා ලොකු වැරද්දක් කියලා. ඒත් එක්කම සයන්ටිස්ට් යෙලෙනට ගහලා එයාව පරාජය කරන්න උත්සාහ කරනවා. ඒත් යෙලෙනට පුළුවන් වෙනවා මේ සයන්ටිස්ට්ව ලේසියම වරද කරලා දාන්න. ඒ වගේම එයාව මරන්න කලින් එයා කියනවා සෙන්ට්‍රි ප්‍රොජෙක්ට් එක ඔයා හිතන තරම් සරල නෑ කියලා. ඊළඟට බලාගෙන ලැබෙනවා මේ මිෂන් එක ඉවර කරපු යෙලෙනා මේ විදිහට එළියට ගිහිල්ලා කෝපි එකක් බොන අතරතුරේදී මේ ගොඩනැගිල්ල පුපුරවලා දානවා කියලා. ඊට පස්සේ එයා මිෂන් එක කම්ප්ලීට් කියලා වාර්තා කරනවා. ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙද්දී බකි බාන්ස් ඉන්නේ ඉන්ටර්විව් එක. අපේ බකි මේ වෙනකොට ඉහළ මට්ටමේ කොංග්‍රස් මෙම්බර් කෙනෙක්. ඒ කියන්නේ දේශපාලන නායකයෙක්. එයා මේ වෙලාවේදී යන්නේ වැලන්ටිනාව CIA ඩිරෙක්ටර් තනතුරෙන් ඉවත් කරන්න උසාවියට. ඇත්තටම බකි මේ වැලන්ටිනාට පොඩ්ඩක්වත් කැමති නෑ. එයාට ඕන කරන්නේ සම්පූර්ණයෙන්ම මෙයාගේ ඇත්ත එලි කරන්න. උසාවියේදී හෙළිගෙනවා වැලන්ටිනා OX ගෲප් එකේ කොටස්කාරියක් කියලා. ඒ කණ්ඩායම නීති විරෝධී රහසිගත ලැබ් කිහිපයක්ම පවත්වාගෙන යනවා කියලා. ඇත්තට මේ මිනිස්සුන්ට ඕන කරන්නේ නීති විරෝධීව මිනිසුන්ව අරගෙන එක්ස්පෙරිමන්ට් කරලා සුපර් සෝල්ජර් කෙනෙක්ව හදන්න. මේ වෙලාවේදී වැලන්ටිනා කියන්නේ ඇවෙන්ජර්ස්ලා වගේ ගොඩක් කට්ටිය මේ ලෝකේ ආරක්ෂා කරන්න ඕන කියලා. ඒකින්දම CIA ඩිරෙක්ටර් විදිහට OX ගෲප් එකේ සමාජිකවක් විදිහට එයා කරපු මේ හැමදේම කරවේ ජනතාව ආරක්ෂා කරන්න කියලා මෙයා කියනවා. ඕන් ඉතින් ඊළඟ නඩුව ඉවරනට පස්සේ මෙයා ඇසිස්ටන්ට් කියන්නේ එයාට විරුද්ධව තියෙන හැම සාක්ෂියක්ම විනාශ කරන්න කියලා. ඒතකොට එයාගේ ලේකම් කියනවා කවුරු හරි එයාගේ ලැබ් වලින් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒ තමයි යෙලෙනා කියලා. ඕන මේ සිද්ධියෙන් පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා යෙලෙනා එයාගේ තාත්තා ඇලෙක්සිව හම්බෙන්න යනවා කියලා. මේ ඇලෙක්සි තමයි රෙඩ් ගාඩියන් කියලා කියන්නේ. ඇලෙක්සි යෙලෙනව උණුසුම් විදියට පිළිගන්නවා. ඒ වගේම ඇලෙක්සි කියනවා පහුගිය අවුරුද්දේ එයා ගොඩක්ම බිසි වුණා කියලා. එකෙක් කට්ටිය ආව හම්බ වෙන්න ආව කියලාත් කියනවා. ඒකින්ද ඒකට හොඳම විසඳුම විදියට එයාට තන මාරු කරන්න සිද්ධ වුණාලු. මේ විදිහට කියවන අතරතුරේදී තමයි මෙයාට තේරෙන්නේ යෙලෙනා ඇවිත් තියෙන්නේ මොකක්ම හරි වැදගත් කාරණයකට කියලා. මේත් එක්කම යෙලෙනා මෙයාට කියන්නේ මට ඔයත් එක්ක වැලන්ටිනා ගැන කතා කරන්න ඕන කියලා. ඇත්තටම යෙලෙනාට ඕන කරන්නේ වැලන්ටිනා ගාව රස්සාවෙන් අයින් වෙන්න. හැබැයි ඒත් එක්කම මෙයාවත් පුදුම කරගෙන ඇලෙක්සි කියන්නේ අයින් වෙන්න එපා. උලන මාවත් එකට අරගන්න කියලා. මොකද දැන් මෙයා කරන රස්සාවට පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි යෙලෙනා තාමත් හිතනවා එයා වැලන්ටිනා ගාව වැඩ කරන්න ඕන කියලා. රෙඩ් ගාඩියන් එතකොට එයාට මතක් කරනවා ජොබ් එකක් මගෙන් කීර්තිය වගේම ධනය ලැබෙනවා කියලා. ධනය හින්දා මිතුරන් බලය හිතාගන්න බැරි තරම් ලස්සන ඇඳුම් ලැබෙනවා කියලාත් කියනවා. තවදුරටත් ඇලෙක්සි කියන්නේ මම රටට සේවය කරනකොට සිවිල් වැසියන් මම බේරගatti ඒ කට්ටිය මට දෙවියෙක් වගේ තමයි සලකවුවේ. ඒ ජීවිතේ හරිම සතුටුදායකයි කියලා. ඊට පස්සේ මෙයා යෙලෙනාට කියන්නේ යෙලෙනා ඔයත් වීරයෙක් වෙන්න. ඊට වඩා උසස් දෙයක් නෑ. ඒ වගේම ඒකෙන් වගේ සහෝදරියටත් ගොඩක් ලොකු සතුටක් ලැබෙයි කියලා මෙයා කියනවා. ඔන්න මේ සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ යෙලෙනා වැලන්ටිනාට කෝල් එකක් දීලා කියන්නේ එයාගේ මිෂන් එක හරි කියලා. ඊට පස්සේ එයා කිව්වා එයා වෙනසක් කරන්න කැමතියි කියලා.
කියලා. එයා මේ වෙලාවේදී කියන්නේ ඇත්තට මේ වගේ පබ්ලික් ඒවට වඩා ලීගල් මෙහෙයුම් කරන්න කැමතියි කියලා. මොකද රහසේ වැඩ කරන එකේ කිසි සතුටක් නැහැ කියලා මෙයා කියනවා. මේත් එක්ක වැලන්ටිනා මෙයාට කියන්නේ ඔයා OX ගෲප් එකට තව එක මිෂන් එකක් කරලා ඉවර කරපුවාම අපි ක්ලීන් ජොබ් එක ගැන කතා කරමු කියලා. එහෙම නැත්නම් සම්පූර්ණ නිදහස මං ඔයාලට දෙන්නම් කියලා කියනවා. ඊළඟට මෙයා යෙලෙනාට කියන්නේ කිලෝමීටර් කිහිපයක් ඈතින් තියෙන OX ගෲප් එකේ ඉතාම රහසිගත වත්කමක් තියෙනවා. ඉතින් කවුරු හරි එතනට හොරෙන් රින් ගන්න ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඊළඟට තියන්නේ ඒ කෙනාව ෆලෝ කරලා ඒ කෙනා මොකද්ද මෙතනට ඇවිල්ලා හොරෙන් ගන්න හදන්නේ කියලා බලලා ඊට පස්සේ ඒ කෙනාව මරලා දාන එක. ඊළඟට මේකට එකඟ වෙනවා. ඊට පස්සේ එතනට ගියාම එයා දකිනවා රහසිගත ෆයිල්ස් වගේම භයානක ෆොටෝස්. අතන මෙතන තියෙන්නේ ඩෙඩ් බොඩිස් වල ෆොටෝස්. ඕන්න ඔය වෙලාවෙම තමයි මෙතන US ඒජන්ට් එම නැත්නම් ජෝන් වෝකර් කැප්ටන් ඇමරිකා වගේ ඇඳුමක් ඇඳගෙන මෙතනට එන්නේ. එයාට කතා කරන්නවත් ඉඩ දෙන්නේ නැතුව ඉරලා එයාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ටාස්ක් මාස්ටර්ත් මේක ඇතුළට එනවා. ඉතින් ඇත්තටම මේ යෙලෙනාගේ පරණ හතුරෙක්. මේ ටාස්ක් මාස්ටර්ගේ ඇත්තටම තමයි ඇන්තෝනියා කියලා කියන්නේ. එයාගේ තාත්තා එයාට භයානක එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. ඒකෙන් එයාට පුළුවන් ඕනම භයානක ෆයිට් ටෙක්නික් එකක් පිටපත් කරගන්න. ඒ කියන්නේ කොපි කරගන්න. කොහොමද මේ වෙලාවේදී මේ ටාස්ක් මාස්ටර් ඇවිල්ලා තියෙන්නේ යෙලෙනාට වඩා මේ ජෝන් වෝකර්ව ඉලක්ක කරගෙන. හැබැයි වැඩි වෙලාවක් යන කලින් ටාස්ක් මාස්ටර් නොකවුට් කරන්න මෙයාට පුළුවන් වෙනවා. ඔන්න ඊළඟට ගෝස්ට් ඇතුළට එනවා. එයාගේ විශේෂ හැකියාව තමයි එයාට පුළුවන් එයාගේ ශරීරයේ ඕනම දෙයක් හරහා අරගෙන යන්න. මේ වෙලාවෙම තමයි බොබ් කියලා තව කොල්ලෙකුත් එන්නේ. කොහොමරි පොරණන් සෑහෙන්න කන්ෆියුස්. එයාට මතකවත් නැහැ එයා කොහොමද මෙතෙන්ට ආවේ කියලා. මෙන්න මේ අතරතුරේ බගී බාස් කියලා තියෙනවා මෙල්ව හම්බ වෙන්න. මේ මෙල් තමයි වැලන්ටිනාගේ ඇසිස්ටන්ට්. බකි මේ වෙලාවේදී මෙල්ට කෙලින්ම කියන්නේ "ඔයා වැලන්ටිනා එක්ක වැඩ කරන්න කැමැත්තෙන් නෙමෙයි. ඒ වාට වැඩ කරන්න සිද්ධ වෙන හින්දා" කියලා එයා කියනවා. ඊළඟට මෙයා මෙල්ට ෆෝන් නම්බර් එක දීලා කියන්නේ වැලන්ටිනාට විරුද්ධව මොනවාම හරි සාක්ෂියක් තියෙනවනම් මට අනිවාර්යයෙන්ම ඒ ගැන කියන්න කියලා. මේ සිද්ධියෙන් පස්සේ ආයමත් අර OX ලැබ් එකේ ඉන්න අපේ කණ්ඩායම් බලාගෙන ලැබෙනවා. මේ වෙලාවේදී ඒ කට්ටියට ඇත්ත තේරලා තියෙනවා. ඇත්තට මෙතන ඉන්න හැමෝම වැලන්ටිනා යටතේ වැඩ කරපු කට්ටිය. ඒ කට්ටිය හැමෝම රහසිගත වගේම නීති විරෝධී මිෂන් කරලා තියෙනවා. අනිත් එක මෙතන ඉන්න කට්ටිය කවදම හරි අතුරුදන් වුණොත් හරි මැරුණොත් හරි කිසිම කෙනෙක් කියලාව හොයන්නේ නැහැ. ඒ මොකද කාටවත් මෙයාලව ගානක් නැති හින්දා. මේ වෙලාවේදී ගෝස්ට් එයාගේ හැකියාව පාවිච්චි කරලා මෙතනින් පැනලා යන්න හැදුවත් එයාටත් මෙතනින් පැනලා යන්න බැරි වෙනවා. ඇත්තට මෙතන උගුලක් මේක උගුලක්. මේ කට්ටියට මෙතනින් පැන ගන්න බෑ. ඒත් එකම තමයි මේ විදිහට මෙතන උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නෙ. වැලන්ටිනාට ඇත්තටම ඕන කරන්නේ මේ හැමෝම මරලා දාන්න. මොකද එයා කරපු හැම දෙයකම සාක්ෂිකාරයෝ තමයි මෙයාලා. මෙයා ජීවිතුන් අතර ඉන්නවා කියලා කියන්නේ ඒක ඉස්සරහට ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ කට්ටිය අන්ත අසන්න වෙලා ඉන්නේ. ඒ කට්ටිය එළියට යන ක්‍රමයක් හොයනවා. කොහමරි ගෝස්ට් නම් මේ විදිහට යාගේ බලය පාවිච්චි කරලා මෙතනින් පැනලා යන්න හදනවා. අනිත් අය හිතනවා ගෝස්ට් තනියම මේ විදිහට පැනලා යන්නේ නැති කියලා. ඒ මෙතන කඩාගෙන වැටෙන්න තප්පර කිහිපයකට කලින් ගෝස්ට් ආයෙමත් එනවා වගේම එයාගේ පවර්ස් පාවිච්චි කරලා එයා අනිත් අයවත් බේරගෙන මෙතනින් එළියට අරගෙන යනවා. ඉතින් මෙන්න මේ චේව්ස් එක මැද්දේ යෙලෙන බොබ්බ මේ විදිහට අල්ලද්දි මහා පුදුම දෙයක් එනවා. එයා එකපාරටම ටෙලිපෝට් වෙනවා එයාගේ අතීතයේ එයාගේ මුල්ම මිෂන් එකට. එයාව ගොඩක් අගය කරපු කෙනෙක්ව එයාට රවට්ටලා මරන්න වෙච්ච මොහොතකට. ඒත් එක්කම එයා ඒ 100න් ආයෙමත් වර්තමානයට එන්නේ හොඳටම දාඩිය දාලා මහා පව්කාර හැඟීමක් එක්ක. ඉතින් දැන් මෙයාලා මේ කට්ටියගේ උගුරෙන් බේරුණානේ. ඒත් එක්කම මෙල් මේ ගෙදන දැනගෙන වැලන්ටිනාට කියන්නේ ඔයාගේ කණ්ඩායම මේ වෙනකොටත් අර වෝල්ට්ගේ උගුලෙන් බේරිලා ඒ විතරක් නෙමෙයි ඒ කට්ටිය එකට එකතු වෙන්න උනත් පුළුවන් කියලා. වැලන්ටිනා නම් මේක විහිළුවකට අරගෙනවා. එයාලා කියන්නේ උන් කිසිම වැඩකට නැහැ. ඉතින් එයාලා කොහොමද මේ වගේ දෙයක් කරන්න කියලා. ඔන්න ඔයලාදී තමයි මෙල් මේ විදියට බොබ්ගේ මූණ තියෙන ෆොටෝ එකක් පෙන්නන්නේ. මේ ගැන දැනගත්ත ගමන්ම මෙයා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමෙයි. මේ ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ඇටැක් ටීම් එකක් ඉක්මනින්ම මෙතනට යවනවා. ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙන අතරතුරේදී අපේ රෙඩ් ගාඩියන් මොලේ හොඳට කල්පනා කරලා සුපිරි වැඩක් කරලා තියෙනවා. එයා වැලන්ටිනාගේ පර්සනල් රියදුරා විදිහට මේ වෙනකොට වැඩ කරනවා. ඒකේ හින්දා එයා මේ රහස් හැම දෙයක් ගැනම හොඳ ආකාරවම දන්නවා. මේ සිද්ධියෙන් පස්සේ ඉතින් අපිට අපේ සුපිරි දුෂ්ට කණ්ඩායම් බලා ගන්න ලැබෙනවා. මේ වෙනකොට මේ කණ්ඩායම බොබ් ගැන ප්‍රශ්න කරන්න පටන් අරන් කවුරුත් දන්නේ නැහැ එයා කොහොමද එතනට ආවේ කියලා. ඒ වගේම එයා කවුද කියලා. ඔක්කොටම වඩා හපා මොනසෑ ඇඳන් ඉන්න ඇඳුම. ඒක නිකන් හොස්පිටල් වල ලෙඩ්ඩු ඇඳගෙන ඉන්න ඇඳුමක් වගේ. කොහොමද මේ වෙලාවේදී ජෝන් වෝකර්ට නම් හොඳටම තරහ යනවා. ඊට පස්සේ එයා බොබ්ට තර්ජනය කරන්න පටන් ගන්නවා. ඉතින් බොබ් මේ වෙලාවේදී කියන්නේ "වා කැප්ටන් ඇමරිකා කෙනෙක් වුණා නම් මේ මුළු රටම කරදරේ තමා" කියලා. ඒත් එක්කම යෙලෙන මැද්දට පැනලා මේ දෙන්නගේ මේ රණ්ඩුව නවත්තනවා. ඊට පස්සේ යෙලෙන බොබ්ට කියන්නේ "වා තවදුරටත් වාගේ ජීවිතෙන් දුවන්න ඕනේ නෑ" කියලා. අපි කට්ටිය එකතු වෙලා ඉස්සරම දැන් එකට වැඩ කරලා මෙතනින් එළියට එමු. ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා තීරණය කරමු කියලා. ඔන්න ඊළඟට ජෝන් වෝකර් මෙතනින් එළියට යන්න පුළුවන් දොරක් හොයා ගන්නවා. මේ අතරේ හිතුවත් නැති විදිහට බකීට මෙල්ගෙන් කෝල් එකක් එනවා. මෙල් මේ වෙලාවේදී කියන්නේ "මම ආරක්ෂා කරන්න කවුරුත් නෑ. අනිත් එක ඇවෙන්ජර්ස්ලත් ආයිමත් එන්නේ නෑ" කියලා. බකී ඒත් එක්කම කියන්නේ "මම ඔයාව ආරක්ෂා කරන්න. හැබැයි ඉතින් මට වැඩිපුර තොරතුරු ඕන" කියලා. ඊළඟට මෙල් මෙයාගෙන් අහන්නේ "ඔයාට තාමත් ෆෝන්ස් ට්‍රැක් කරන්න පුළුවන්ද" කියලා. ඒතකොට බකී කියනවා "ඔව් මට පුළුවන්. ඒත් මම මේ ජීවිතේ අතහැරලා ගොඩක් කල්" කියලා. මේත් එක්කම මේ සිද්ධිය කට්ටලා අපිට බලාගන්න ලැබෙනවා ආයිමත් අපේ ටීම් එක. ඒ කට්ටිය ලොකු උමගකින් මේ විදිහට පැනලා යන්න උත්සාහ කරනවා.
යනවා. ඇතර මේ ගමන ගොඩක්ම අමාරුයි. හැබැයි මේ එකිනෙකට උදව් කරගෙන මේ වැඩේ කරගෙන යනවා. කොහොමද ඉතින් වැඩි වෙලා කියන්න කරින් අර සෝල්ජර්ස්ලා පිරිසක් මෙතනට එනවා. මෙයාලව හොයාගෙන මේත් එක්කම මෙල් වැලන්ටිනාට සෙන්ඩි ප්‍රොජෙක්ට් එක ගැන අලුත්ම තොරතුරු ලබා දෙනවා. වැලන්ටිනා නම් කියන්නේ අපි මේ සබ්ජෙක්ට් එකට අරගත්ත හැම කෙනා මැරුණා කියලා. ඒත් මෙල් කියනවා එහෙම නෑ කියලා. අතර මේ බොබ් තමයි රොබර්ට් රෙනෝල්ඩ්. එයා මේ පළමු ටෙස්ට් සබ්ජෙක්ට් ලගෙන් කෙනෙක්. එයා මේ වෙනකොට මේ ටනල් එක ඇතුලේ ජීවතුන් අතර ඉන්නවා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා වගේම මේ කට්ටියගේ එක්ස්පෙරිමන්ට් එකත් වැඩ කරලා තියෙනවා. ඔන්න ඉතින් ඊළඟට මේ සෙට් එක මේ උමගෙන් එළියට ආවම ජොන් ඕක මේ විදිහට බොබ්ගේ අත අල්ලනකොට එයාට අර ඒලියනට දැනුණ ෆීලිං එකම දැනෙනවා. එයාත් එක පාටම අතීතේ තැනකට ට්‍රාන්ස්පෝර්ට් වෙනවා වගේම එයාට පේනවා එතන මොනවද සිද්ධ වුනේ කියලා. මේකත් එයාගේ එක අමිහිරි මතකයක්. ඊළඟට අපි මේ ටීම් එක එළියට එන ලෑස්ති වෙනකොට එයාලා දකිනවා ලොකු ආමි ටීම් එකක් ඇවිල්ලා ඒ කට්ටිය වට කරලා තියෙන කියලා. ඊට පස්සේ මෙයාලා ප්ලෑන් එකක් ගන්න තීරණය කරනවා. මේ අතරේ වැලන්ටිනාත් මේ ආමි එකට කතා කරලා කියන්නේ ඔතන ඉන්න එක්කෙනෙක් මට ගොඩක්ම උපකාරී වෙනවා. ඒකින්ද කොහොමරි කරලා යව පණ පිටින් ඕන කියලා. ඊට පස්සේ අපිට ආයෙමත් අපේ ටීම් එකේ ප්ලෑන් එක බලා ගන්න ලැබෙනවා. ඊළඟ හදන්නේ ලයිට් ඇක්ටිවේට් කරලා එනිමිස්ලා බ්ලයින්ඩ් කරන එක. එතකොට මෙයාලට පුළුවන් එයාලගේ එනිමිලත් එක්ක ලේසියෙන්ම සටන් කරලා මෙතනින් පැන ගන්න. ඔන්න ඔය අතරතුරේ තමයි බොබ් එලියනට කියන්නේ එයාට දැන් ආයෙමත් පරණ දේවල් මතක් වෙනවා කියලා. ඇත්තටම මෙයාට එක්ස්පෙරිමන්ට් ඩ්‍රග් එකක් දීලා තියෙනවා. එයායි කියලා තියෙන්නේ මේකෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරනවා වගේම ඔයා හරිම වැදගත් කෙනෙක් වෙනවා කියලා. තවදුරටත් බොබ් කියන්නේ සමහර වෙලාවට හේතුවක් නැතුවම එයාට ගොඩක් සතුටු හිතෙනවා කියලා. ඒ වගේම ලොකු දුකකුත් ඇති වෙනවලු. අනිත් එක තවදුරටත් මෙයා කියන්නේ එයාට මහා අමුතු දෙයක් දැනනවලු. හරිය නිකන් එයා මහා ලොකු භයානක දෙයක් කරවුවා වගේ. ඒත් එයාට ඒක මතක නෑ. මේ සිද්ධියෙන් පස්සේ අපේ ටීම් එක එයාලගේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් ලයිට් ටික වැඩ කරන්නේ නෑ. මේකින්ද ජෝන් වෝකර් තනියම මේ විදිහට මෙයාගේ මුල් එනිමීස්ලා ටිකව පරාජය කරනවා. ඒත් එකම තවත් සෝල්ජර්ස්ලා කණ්ඩායමක් එනවා. ඊළඟ මේ වෙලාවේදී ගොඩක් ලොකු තීරණයක් අරගන්නවා. එයා බොබ්ට ආයුධයක් දෙනවා. එයා බොබ්ට කියන්නේ ඔයා තුවාල වෙලා ඉන්නේ. ඒත් ඔයා තාමත් අපිට උදව් කරන්න කැමති නේද කියලා. කොහොමද ඉතින් මේ ටීම් එකට එකතු වෙලා මේ සෝල්ජර්ස්ලවත් පරාජය කරන්න පුළුවන් වෙනවා. ඒත් එකම ජෝන් වෝකර් ඉක්මනින්ම කියන්නේ තව තප්පර 60ක් යද්දි තවත් කණ්ඩායමක් එනවා. ඒකින්ද අපි ඉක්මනින්ම යන්න ඕන කියලා. ඔන්න ඉතින් ඊළඟට අපේ සෙට් එක මේ මැරිච්ච සෝල්ජර්ස්ලාගේ යුනිෆෝම් එක මේ විදිහට ඇඳගෙන වෙනත් පාරකින් පැනලා යන්න උත්සාහ කරනවා. අනිත් මේ වෙනකොට බුබ්ට තුවාල වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේදී එයාවත් අරගෙන අනිත් අය මේ විදිහට ඉස්සරහට යනවා. අනික ගෝස්ට් මේ වෙනකොට මේ කට්ටියත් එක්ක නැති හින්දා එයාලා හිතුවේ ගෝස්ට් මේ වෙනකොට ටීම් එක අතහැරලා දාලා මේ යන්නේ නැති කියලා. ඒත් එක්කම ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක බොරු කියලා ඔප්පු කරගෙන මෙයා ට්‍රක් එකකුත් අරගෙන මෙතෙන්ට එන්නේ. මෙයාලවත් එකතු කරගෙන මෙහෙන් පැන ගන්න. ඊළඟට මෙයා ට්‍රක් එකේ නැගලා මේ විදිහට යන අතරතුරේදී ඒ කට්ටියට සිද්ධ වෙනවා ඩෙන්ටිටි චෙක් එකක් කරගන්න. ඒ වුණාට ඒක පාස් වෙන්න බැරි වෙනවා. ඒකින්ද දැන් නම් ලොකු කරදරයක් ඇති වෙන්න යන්නේ. මේත් එක්ක බොබ් ලොකු තීරණයක් කරගන්නවා. එයා ඉක්මනින්ම ට්‍රක් එකෙන් එළියට ගිහිල්ලා අත් මේ විදිහට උඩට උස්සගෙන කියන්නේ මං තමයි ඔයාලා හොයන ටාගට් එක මාව අල්ලගන්න කියලා. එතකොට මේ විදිහට මෙයා කරන්නේ අනිත් අයව බේරගෙන තමාවම කැප කරගන්න. මේත් එක්ක මෙයාගේ පැත්තට වෙඩි වරුසාවක් එල්ල වෙන අතරතුරේදී අපේ ටීම් එක ඉක්මනින්ම මෙතනින් පැන ගන්නවා. මොකද ඉතින් බොබ් මේ විදිහට එයාගේ ජීවිතේ පූජා කරන්න තීරණය කරවුවේ මේ කට්ටියව බේරගන්නනේ. මෙයාලා මේ වෙලාවේදී මෙතනින් පැනගත්තේ නැත්නම් එහෙම ඒ පූජාවෙනුත් කිසිම වැඩක් නැති වෙනවා. කොහොමද ඉතින් අර සෝල්ජර්ස්ලා බොබ්ට එක දිගට වෙඩි තිබ්බත් මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. මොකද බොබ් මැරෙන්නේ නැහැ. එයා මේ විදිහට නැගිට්ටාම එයාට විශ්වාස කරන්නවත් බැරි දෙයක් එයා දකින්නේ. එහෙම වෙන මොකක්වත් නෙමෙයි. එයාට පියා බන්න පුළුවන්. මේ විදිහට එයා අහසේ ඉද්දි අනිත් අය බිම ඉඳලා බොබ් දිහා බලාගෙන හිටියේ මහා පුදුමෙන්. මේ විදිහට උඩට ගියපු බොබ් ඊට පස්සේ එක පාටම පල්ලෙහාට ඇවිල්ලා මෙතන ලොකු ඉම්පැක්ට් එකක් ඇති කරනවා. මේකින්ද මෙතනින් භාගයක්ම විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි. අපේ ටීම් එක ගියපු වාහනේත් මේ ෂොක් වේව් එකට අහුවෙලා පෙරලිලා යනවා. මේ හැමදේම දැක්ක වැලන්ටිනා මේ වෙලාවේදී කියන්නේ මේ බොබ් ඉක්මනින්ම අපි හොයා ගන්න ඕන කියලා. ඒ වගේම අවශ්‍ය නම් ටීම් එකේ අනිත් කට්ටියව අල්ලගන්න හෝ මරන්න කියලා මෙයා නියෝග කරනවා. කොහොමද මේ ලොකු ඉම්පැක්ට් එකෙන් පස්සේ මේ විදිහට විසිරලා ගිහපු ටීම් එකේ කට්ටිය ආයෙමත් එකතු වෙනවා. මේ වෙලාවේදී මෙයාලා අහන්නේ ටාස්ක් මාස්ටර් මොකද්ද උනේ කියලා. ඊළඟ ඒත් එක්කම හිමින් කියන්නේ එයා මිනිස්සුන්ව මැරුවා. දැන් එයාගේ වාරය තමයි ඇවිත් තියෙන්නේ කියලා. මේකෙන් පස්සේ අපිට ආයෙමත් වැලන්ටිනාවයි මෙල්ලයි බලා ගන්න ලැබෙනවා. වැලන්ටිනා මේ වෙලාවේදී කියන්නේ ඊළඟ වගේම ටීම් එකේ අනිත් කට්ටියව තාමත් අල්ලගෙන නැහැ. ඉතින් එයාලා තමයි අපේ සාක්ෂි ටික. ඒකින්ද අපි ඉක්මනින්ම එයාලව එලිමිනේට් කරන්න ඕන කියලා. ඒ වගේම බොබ් නිව්යෝර්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්නත් මෙයා ඕඩර් කරනවා. මේ සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා අපේ ටීම් එක මේ විදිහට ඩෙසර්ට් එක ඇවිදගෙන යනවා. අන්න ඒ වෙලාවේදී තමයි ඊළඟගේ තාත්තා රෙඩ් ගාඩියන් එයාගේ කොස්ටියුම් එකත් ඇඳගෙන වාහනයකින් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකම රෙඩ් ගාඩියන් කියන්නේ මං එන ටිකක් පරක් වුණා. හැබැයි ඉතින් මං දැන් හරි ආවා කියලා. ඇලිසි මේ වෙලාවේදී මේ කට්ටියත් එක්ක සවයි වෙලා ඉන්න දුව දිහා ගොඩක් ආදරෙන් තමයි බලන්නේ. ඒත් එක්ක මෙයා කියන්නේ මේ විදිහේ ඇන්ටි හීරෝස්ලා ටීම් එකක් එක්ක ඔයා මේ විදිහට ඉන්න එක ඇත්තටම හරි ලස්සනයි කියලා. මේත් එක්ක මෙතන ඉන්න කෙනෙක් කියන්නේ අපි තමයි තන්ඩර්බෝල්ට්ස්ලා කියලා. මේත් එක්කම රෙඩ් ගාඩියන් මේක අහලා හොඳටම hina වෙනවා. ඊළඟට මෙයා කියනවා යෙරේනාගේ පොඩි කාලේ තිබ්බ සොකර් ටීම් එකෙන් තමයි මේ නම ආවේ කියලා. මේ ටීම් එක ඉස්සර හැම මැච් එකක්ම පරාද වෙලා තියෙනවා. මේත් එක්කම රෙඩ් ගාඩියන් කියන්නේ හැබැයි සමහර විට ඔයාලට නම් මේ වලින් දිනන්න පුළුවන් වෙයි කියලා. ඉතින් වෙන විදිහට බැලුවොත් එහෙම මෙතනින්
මේ අදහස් කරන්නේ මේ ටීම් එකේ ඉන්න හැම කෙනෙම පරාජිතයෝ කියන එක. ඊළඟ මේ කට්ටිය ටික ටික නගරයට ලං වෙනකොට මෙයාලා දැන් කල්පනා කරනවා ඊළඟ මොකද කරන්න කියලා. මේ කට්ටිය හිතනවා අපි දැන් වෙන්නලා අපේ ගමන යන්න ඕන කියලා. ඒ වුණාට රෙඩ් ගාඩියන් නම් මේකට විරුද්ධයි. එයා කියන්නේ අපි එකට ඉන්න ඕනි. අපි ලොකු ටීම් එකක් හදලා ලොකු ජයග්‍රහණ ලබන්න ඕන කියලා. හරි නිකන් සුපිරි වීරයෝ එකතු වෙලා හදාගත්ත ඇවෙන්ජර්ස් ටීම් එක වගේ. හැබැයි එලෙනා නම් මේකට එකඟ නැහැ. එයා කියන්නේ වැලන්ටිනා අපිව දඩයන් කරනකම් අපිට කවදාවත් දිනන්න බෑ කියලා. මේත් එක්කම සෝල්ජර්ස්ලාගේ වාහන වගේ මේ කට්ටියගේ පිටිපස්සෙන් එනවා. ඒ වගේම රෙඩ් ගාඩියන්ගේ කාර් එකත් හරියට වැඩ කරන්නේ නැහැ. මේ වාහන ටික ලං වෙද්දි ඊළඟ මේ විදිහට මේ එකකට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වගේම ගෝස්ට් එයාගේ පවර්ස් පාවිච්චි කරලා මේ විදිහට එයාගේ සටනත් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ කට්ටියට වෙඩි තියන්න බලාගෙන වැලන්ටිනාගේ ටීම් එකේ ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා. ඒකෙන්ද එයාලට මේ සටන ලේසි වෙන්නේ නැහැ. ඔන්න ඔයලේ තමයි බකි බන්ස් එම නැත්තම් වින්ටර් සෝල්ජර් මොටර් බයික් එකකින් මෙතනට ඇවිල්ලා මේ කට්ටියට ඇටැක් කරලා මෙයාලව විනාශ කරන්න පටන් ගන්නෙ. ඒත් එක්කම මෙයා රෙඩ් ගාඩියන්ගේ කාර් එකත් පුපුරවලා දානවා. ඉතින් ඇත්තටම ඇයි බකි මේ විදිහට මේ කට්ටියගේ වාහනේ පුපුරවලා දැම්මේ? කොහමද ඉතින් මේකෙන් පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා. මේ බකි මේ තන්ඩර්බෝල්ට් ටීම් එකේ හැම කෙනාම මේ විදිහට අල්ලගෙන හිර කරගෙන ඉන්නවා කියලා. ඇත්තටම බකි මේ වෙලාවේදී මෙයාලව දකින්නේ තර්ජනයක් විදිහට නෙමෙයි. එයාලා මෙයාලව දකින්නේ සාක්ෂියක් විදිහට. මොකද එයාට පුළුවන් මේ සාක්ෂි පාවිච්චි කරලා වැලන්ටිනාට හොඳ ගේමක් දෙන්න. මේ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා. වැලන්ටිනා අර බොබ් එම නැත්තම් රොබර්ට් ඉන්න රූම් එකට යනවා කියලා. එයා මේ වෙලාවේදී එයාට මතක් කරනවා මං තමයි ඔයාගේ එක්ස්පෙරිමන්ට් එකට වොලන්ටියර් වුණේ කියලා. හැබැයි ඉතින් රොබර්ට් ඇහැරුණ ගමන්ම ඉස්සෙල්ලාම අහන්නේ යෙලෙනා වගේම අනිත් කට්ටිය ගැන. වැලන්ටිනා කියනවා ඒ කට්ටිය දැන්ටමත් ඔයාව අතහැරලා ගිහිල්ලා ඒ වගේම ඒ කට්ටිය අපරාධකාරයෝ. ඒ හින්දා එයාලව අමතක කරන්න කියලා. මේ දේවල් අහලා බොබ් හොඳටම අවුල් වෙලා එද්දි වැලන්ටිනා මෙයාට කියන්නේ ඔයා හිතන්න ඕනේ ඔයා ගැන. ඔයාට වෙන්න පුළුවන් දේ ගැන තමයි ඔයා හිතන්න ඕන කියලා. ඒ වගේම එයාගේ පරණ ජීවිතය ගැන මං හැමදේම දන්නවා කියලාත් එයා කියනවා. එයාගේ අම්මගේ මානසික ප්‍රශ්න ගැන, ඒ වගේම මෙයාගේ ඩ්‍රග් ඇඩික්ෂන් එක ගැන මේ හැම දෙයක්ම මෙයා දන්නවා. ඊට පස්සේ මේ වැලන්ටිනා බොබ්ට කියන්නේ මට විතරයි වාව තේරෙන්නේ. වා කොච්චර පර්ෆෙක්ට්ද කියලා දකින්නේ මං විතරයි. මට විතරයි වාව වීරයෙක් කරන්න පුළුවන් කියලා. මෙම කිව්ව මෙයා රොබර්ට් අල්ලද්දි මහා පුදුම දෙයක් වෙනවා. වැලන්ටිනා ටෙලිපෝට් එනවා එයාගේ අඳුරුම මෙමරි එකට. එයාගේ තාත්තා එයාගේ ඇස් ඉස්සරහම මැරිච්ච මොහොතට. මේකෙන් ආයෙමත් පියවි ලෝකයට ආව වැලන්ටිනා ඊට පස්සේ පොඩි වෙලාවක් ඉල්ලනවා එයාට එයාගේ හිත හදාගන්න. ඒ වගේම රොබර්ට් මෙලදී පොරොන්දු වෙනවා එයා එයාගේ පවර්ස් කන්ට්‍රෝල් කරගන්න ඉගෙන ගන්නවා කියලා. මොන මේ සිදුවීම් පස්සේ අපිට ආයෙමත් තන්ඩර්බෝල්ට්ලා වගේම බකියෝ බලා ගන්න ලැබෙනවා. මේ ටීම් එකේ කට්ටිය බකියට දැන් කියන්නේ අපි තවදුරටත් වැලන්ටිනාට වැඩ කරන්නේ නැහැ කියලා. ඒ මොකද ඉතින් එයා මෙයාලව මරන්න හැදුවානේ. අනිත් එක මෙයාලා කියනවා එයාලට මේ සටනේදී හම්බෙච්ච බොබ් ගැන. මේ බොබ් සෙන්ට්‍රි ප්‍රොජෙක්ට් එකට අරගෙන තියෙනවා. මේ බොබ්ට පියාඹන්න පුළුවන් වගේම එයාට වෙඩි වැදුනත් පිපිරීම් ඇති වුණත් එයා මැරෙන්නේ නැහැ. කොහොමද බකි නම් මේවා අහලා ඉම්ප්‍රෙසිව් වෙන්නේ නැහැ. බකි මේ වෙලේ කරන්නේ මෙල්ට කෝල් කරන එක. මෙල් මේ වෙලාවේදී කියනවා වැලන්ටිනාට විතරයි බොබ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම එයා තමයි සෙන්ට්‍රි ප්‍රොජෙක්ට් එක. ඒකින්ද ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ කතා කරනකොට පස්සේ තමයි බකීට තේරෙන්නේ ඇත්තටම මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියලා. ඊට පස්සේ එයා මේ තන්ඩර්බෝල්ට් ටීම් එකේ කට්ටියව රිලීස් කරලා තීරණය කරනවා අපි එකට එකතු වෙලා මේ වැලන්ටිනාව කොහොම හරි නතර කරන්න ඕන කියලා. ඔන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් වැලන්ටිනාව බලා ගන්න ලැබෙනවා. වැලන්ටිනා මේ වෙලාවේදී මෙල්ට කියන්නේ මේ ලෝකේ නරක මිනිස්සු ඉන්නවා කියලා. ඒ වගේම වැඩ කරමු නැති මිනිස්සු ඉන්නවා කියලා. කොහොමවත් මේ වෙනකොට මමගේ සයිට් එක තෝරගත්තා කියලාත් කියනවා. මෙහෙම කියපු මෙයා ඊළඟ රොබර්ට් ට්‍රේන් කරන්න පටන් ගන්නවා. හැබැයි තාමත් රොබර්ට් හරි හැටි විදියට එයාගේ පවර්ස් කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ වුණාට මෙයා මේ වෙලාවේදී රොබර්ට් කියන්නේ ඔයා කොච්චර පර්ෆෙක්ට්ද කියලා දකින්නේ මං විතරයි. ඒකින්ද මං අනිවාර්යයෙන්ම වීරයෙක් කරනවා කියලා. මේ අතරතුරේ අපේ තන්ඩර්බෝල්ට් ටීම් එක මේ වැලන්ටිනාගේ අලුත් බිල්ඩින් එකට ඇතුල් වෙනවා. ඒ කට්ටිය මෙතන ඉන්න සෝල්ජර්ස්ලට විරුද්ධව සටන් කරනවා. හැබැයි ඉතින් පුදුමය තමයි වැලන්ටිනා හිනාවක් එක්ක මේ කට්ටියව පිළිගන්නවා. ඒ වගේ මෙයා කියන්නේ දොර දැන්ටමත් ඇරලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනෙම නම් මාව බලන්න උඩට එන්න කියලා. මෙයාලා වැලන්ටිනාගේ ඔෆිස් එකට ගියාට පස්සේ බකි මෙල් ගැන අහනවා. වැලන්ටිනා එතකොට කිව්වේ මෙල්ට ලොයල්ටි ඉෂුස් ටිකක් තිබ්බා. හැබැයි ඒ වුණත් එයා කොහොම හරි ඔයාලව මං ගාවට ගෙනාවා. ඉතින් මං ඒකට ස්තුති කරනවා කියලා. ඔන්න ඊට පස්සේ තමයි එයාලා මේ කණ්ඩායමට සෙන්ට්‍රිව හඳුන්වලා දෙන්නේ. ලෝකෙ ඉන්න ශක්තිමත්ම හීරෝ ඇවෙන්ජර්ස්ලා ඔක්කොටමත් වඩා මෙයා බලවත් කියලා තමයි මේ සෙන්ට්‍රිව මේ කට්ටියට හඳුන්වලා දෙන්නේ. ඒ වගේම මෙයා තවදුරටත් කියන්නේ දැන් කිසිම කෙනෙක්ට මාව නවත්තන්න බෑ කියලා. දැන් මල් ළඟ වීරයෙක් ඉන්නවා. මේ මුළු ලෝකෙම බේරගන්න පුළුවන් ඕනම වෙලාවක ඉදිරිපත් වෙන වීරයෙක් මං එක්ක ඉන්නවා කියලා. ඊළඟට තමයි මෙතන ලොකු සටනක් ඇති වෙන්නේ. අපේ තන්ඩර්බෝල්ට් ටීම් එක සෙන්ට්‍රිට පහර දෙන්න පටන් ගන්නවා. ඒ සෙන්ට්‍රි කියලා කියන්නේ ගොඩක් බලවත් වගේම ශක්තිමත් කෙනෙක්. ඒකින්ද ඒ කට්ටියගේ ඇටැක්ස් මේ සෙන්ට්‍රි ගාව නම් කිසිම වැඩකට නැහැ. හැමෝටම හොඳට විසි වෙලා යන පාරවල් ටිකක් වදිනවා විතරක් නෙමෙයි US ඒජන්ට්ගේ ෂීල්ඩ් එකත් මේ විදිහට මෙයා පොඩි පට්ටම් කරලා දානවා. අනිත් එක බකීගේ අතත් මෙයා ගලවලා විසි කරනවා. මේ සටන මේ විදිහට දිනන්න බෑ කියලා තේරුණාට පස්සේ ටීම් එකේ කට්ටිය මෙතනින් පසුබසින්න තීරණය කරනවා. ඒ වගේම එයාලා ඊට පස්සේ වෙන් වෙනවා. ඊළඟ මේ වෙලාවේදී තමන්ගේ තාත්තට හොඳටම දොස් කියනවා. ඒ මොකද එයාගේ තාත්තා හින්දා තමයි මේ ඉතින් ලොකු අවුලක් උනේ කියලා. මේ අතරතුරේ සෙන්ට්‍රි වැලන්ටිනාගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා කියනවා මට නමක් දුන්නා, යුනිෆෝම් එකක් දුන්නා, මට අයිඩෙන්ටිටි එකක් දුන්නා. ඒත් ඔයා කවදාවත් මගෙන්
එව්වේ නෑ මට මොකක්ද ඕන කරන්න කියලා. මේත් එක්ක මෙයා හිමින් සිරුවේ කියන්නේ ඇයි දෙවි කෙනෙක් මිනිස්සයා කියන දේවල් අහන්න ඕනි කියලා. ඒ වගේම ඇයි දෙවි කෙනෙක් කවුරුත් කියන දේවල් අහන්න ඕනි කියලා. මෙහෙම කියපු සෙන්ට්‍රි ළඟට කියන්නේ මට පුළුවන් දේ මම වට කරලාම පෙන්නන්නම් කියලා. මේත් එක්ක වැලන්ටිනාට තේරෙනවා මෙයාගේ කන්ට්‍රෝල් එක ටික ටික නැති වෙනවා කියලා. ඒකින්ද එයා මේ වෙලාවේදී සේෆ්ටි එක ඇක්ටිවේට් කරන්න හදනවා. ඒ වුණාට සෙන්ට්‍රි දැනටමත් ඒක දන්නවා. ඊට පස්සේ සෙන්ට්‍රි මේ විදියට වැලන්ටිනාව මරන්න යද්දි මෙල ඉක්මනින්ම ඇවිල්ලා සෙන්ට්‍රිට මේ විදියට ෂොක් එකක් දීලා වැලන්ටිනාව බේර ගන්නවා. මේකෙන් පස්සේ රෙඩ් ගාඩියන් වගේම ජෙලිනාව බලා ගන්න ලැබෙනවා. රෙඩ් ගාඩියන් මේ වෙලාවේදී එයාගේ හදවතට එකඟව දුව එක්ක කතා කරනවා. එයා කියනවා අපි තාමත් පවුලක් අපිට අලුතින් මේ හැමදේම පටන් ගන්න පුළුවන් කියලා. ඒ වගේම එයා ආදරේ මතක් කරනවා. එයා පුංචි කාලේ පවුලත් එක්ක එකතු වෙලා සතුටින් හිටපු විදිය. ඒ වගේම රෙඩ් රූම් එකේ පළවෙනි වගේ පරීක්ෂණය ගොඩක් කෝර එකක් වුණා කියලාත් මෙයා කියනවා. හැබැයි මේ හැම වෙලාවකදීම වාට හොඳ හදවතක් තිබ්බා. මං හැමදාම ඒක දැක්කා කියලාත් මේ රෙඩ් ගාඩියන් යෙලේනට කියනවා. අන්තිමේදී මේ කට්ටිය අයමත් එකට එකතු වෙනවා. ගොඩක් ආදරෙන් බදා ගන්නවා. ඒ වුණාට මෙයාලට වැඩිපුර වෙලාවක් තිබ්බේ නැහැ. ඒ මොකද එක පාටම අහස පුපුරන්න ගත්තා. එලාම් නාද වෙන්න ගත්තා. මිනිස්සු පණ බේරගෙන කෑ ගහන්න පටන් ගත්තා. මේ වෙනකොට සෙන්ඩි වොයිඩ් බවට පත් වෙලා එයාගේ ඇතුලේ ඉන්න අඳුරු විනාශකාරී එන්ටිටි එක තමයි මේ වොයිඩ් කියලා කියන්නේ. දැන් වොයිඩ් තමයි සම්පූර්ණයෙන්ම සෙන්ටිව පාලනය කරන්නේ. මේ ෆුල් පවර් එකත් එක්ක එයාට පුළුවන් ඕනම දෙයක් විනාශ කරලා දාන්න. එයා හැම දෙයක්ම විනාශ කරන්න පටන් අරන් දැන් කිසිම දෙයක් කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. මේ විනාශය නවත්තන්න තන්ඩර්බෝල්ට් ටීම් එක ආයමත් එකට එකතු වෙලා ඒ කට්ටියගේ වෙනස්කම් තරහල් පැත්තකට දාලා පුළුවන් තරම් උපරිමෙන්ම මිනිස්සු බේරගන්න ඉදිරිපත් වෙනවා. මේවා දැකලා මිනිස්සු යාලට අපොඩි ගහනවා. මිනිස්සු සතුටු වෙන්න පටන් ගන්නවා. කොහොමද ටීම් එක දැන්නමත් දන්නවා මේ වොයිඩ් එකත් එක්ක එයාලට හැරෙන්නවත් බෑ කියලා. මොකද සෙන්ට්‍රි වගේම වොයිඩ් කියලා කියන්නේ මේ කට්ටියට වඩා 10 ගුණයකින් පවර්ෆුල් කෙනෙක්. අනිත් අය මේ විදිහට මොනවද කරන්න ඕන කියලා හිතා ගන්නවත් බැරුව තමන්ට පුළුවන් උපරිමයෙන් මිනිස්සුන්ව බේරගන්න අතරතුරේදී යෙලෙන බොබ් ළඟට ගියා. බොබ් ළඟට ළඟා වෙච්ච යෙලෙන ඊට පස්සේ වොයිඩ් එක ඇතුළට ඇවිදගෙන ගියා. මේ වෙලාවේදී රෙඩ් ගාඩියන් බය වෙලා යෙලෙනව ආරක්ෂා කරන්න හැදුවත් ජෝන් වර්කර් එයාව නැවැත්තුවා. මේ වෙලාවේදී වර්කර් කියනවා මං එයාව කලින් අල්ලද්දී මං එකපාරටම මගේ පරණ මතකයකට ගියා කියලා. ඉතින් යෙලෙනත් මැරෙන්නේ නැතුව අන්න ඒ වගේම එයාගේම මෙමරි එකකට තමයි යන්නේ නැති කියලා මෙයා කියනවා. ඉතින් ඇත්තටම ඒ ජෝන් වර්කර් කියපු කතාව හරි. මොකද මේකෙන් පස්සේ අපිට බලාගන්න ලැබෙනවා යෙලෙන වොයිඩ් එක ඇතුළට වැටිලා ඉන්නවා. ඒ වගේම එයා අමුතු ඩිමෙන්ෂන් එක ට්‍රැප් වෙලා වගේ තමයි ඉන්නේ. මේක තමයි මෙයා රෙඩ් රූම් එකේ කරපු පළවෙනි මිෂන් එක. හරියටම කිව්වොත් මෙයා එයාගේ පරණ මතක වල හිර වෙලා ඉන්නවා වගේ. මේ මෙමරි එක යනට පස්සේ එයා ආයෙමත් ගියේ ඒ වගේම තවත් එක අමිහිරි මෙමරි එකකට. මේකෙදී මෙයා ගොඩක් හොඳට පර්ෆෝම් කරපු හින්දා එයාට ප්‍රශංසා ලැබෙනවා වගේම අනිත් අය එච්චර වැඩ කරන්නේ නැති හින්දා ඒ කට්ටියට ලොකු දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදිහට මෙමරි එකෙන් මෙමරි එකට මෙයා යනවා. මේ හැම මෙමරි එකක්ම ගොඩක්ම අමිහිරි ඒවා. එයා අකමැති ඒවා. ඔන්න ඔය එක මෙමරි එකදී තමයි මෙයා දකින්නේ කණ්ණාඩියක ඉන්න බොබ්ව. ඒත් එක්කම එයා බොබ්ට කතා කරන්න බොබ් ළඟට යනවා. කොහොම හරි ඔන්න ඔය අතරතුරේදී තමයි එයාට තේරෙන්නේ මෙතන ඉන්නේ බොබ් විතරක්ම නෙමෙයි කියලා. මෙතන වොයිඩ් කියන එන්ටිටි එකක් ඉන්නවා. මේ වෙනකොට වොයිඩ් එක බොබ්ගේ මනස සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන ගමන් තියන්නේ. එයාට ඕන කරන්නේ බොබ් එළියට ගන්නේ නැතුව මේ විදිහටම හිර කරලා තියන්න. මොකද එතකොට තමයි වොයිඩ් බොබ්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්නේ. කොහොමද මේ වෙලාවේදී යෙලෙන බොබ් ගාවට ගිහිල්ලා බොබ් එක කතා කරනවා. එයා කියනවා මේ වෙනකොට ඔයා ආදරය කරන වාට අයිති හැමදේම ටික ටික වෙනස් වෙනවා. ඒ දේවල් දුරස් වෙනවා කියලා. ඉතින් ඒ දේවල් ලබා ගන්න ඔයා ආයිම සටන් කරන්න ඕනේ කියලා යෙලෙන මේ බොබ්ට කියනවා. හැබැයි බොබ්ට ඒ දේවල් වලින් වැඩක් නැහැ. එයා ටික ටික අඳුරට ඇදෙන්නේ. එයා කියන්නේ මේ කාමරය කොන වඩා සැනසුම් සාගතයි කියලා. එළිය ගොඩක් භයානකයි කියලාත් කියනවා. ඔන්න ඒ තමයි බොබ්ට තවත් එක අමිහිරි මතකයක් එන්නේ. එයා තරුණ කාලේදී එයාගේ අම්මව තාත්තගෙන් බේර ගන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක සාර්ථක වෙලා නැහැ. මේත් එක්කම යෙලෙන මේ බොබ්ට ගොඩක් ශක්තිමත් දෙයක් කියනවා. මෙයා කියන්නේ මම වොලට් එකේදී කිව්ව දේ වැරදි කියලා. අපි දුක තනියම දරාගෙන ඉන්න ඕන නැහැ. අපි ඒක බෙදාගත්තොත් අපිට ඒක හරහා යන්න පුළුවන්. මම ඒක දන්නවා. මම ඒක බින්දලා තියෙනවා. අපි මේ විදිහට තනියම දුක් විඳින එක නවත්තලා අපි මෙතනින් එළියට යන්න මාර්ගයක් හොයාගන්න ඕනේ. මේ කතාවත් එක්ක බොබ් හරි මනසකට එනවා. එයාට තේරුම් යනවා මෙදිට හැංගිලා ඉන්න එක වැඩක් නෑ කියලා. ඉතින් ඒත් එක්කම වොයිඩ් මේ කට්ටියට මෙහෙන් යන්න දෙන්නේ නැතුව මේ කට්ටියට ඇටැක් එකක් කරන්න පටන් ගන්නවා. මෙයාලගේ මතක කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගන්නවා. ඒත් මෙයාලට මෙතන මැරෙන්න බෑ. මොකද මේක මරණය නෙමෙයි වේදනාව විතරයි මෙතන තියෙන්නේ. ඔන්න මේත් එක්කම තමයි අනිත් තන්ඩර්බෝල්ට්ත් මේ ඩිමෙන්ෂන් එකට ඇතුල් වෙන්නේ. රෙඩ් ගාඩියන් තමා යෙලෙනව අපි කොහොම හරි හොයාගන්න ඕනේ කියලා මේ කට්ටිය මේ විදිහට මෙතනට එකගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කට්ටියම එකට එකතු වෙලා මෙතනින් ඉස්සරහට යන්න හදනවා. ඒත් එක්කම යෙලෙනට මතක තිබ්බා බොබ් කලින් කියපු දෙයක්. ඒ තමයි මේ කාමරය තමයි ගොඩක්ම නිශ්ශබ්දයක. ඉස්සරහට තියෙන්නේ මීට වඩා ලොකු දෙයක්. සමහර විට ඉස්සරහ තියෙන්නේ මෙතනින් එළියට යන දොර වෙන්න පුළුවන්. හැබැයි එතනට යන එක ගොඩක්ම අමාරු වෙයි. ඉතින් ওই විදිහට ඩිමෙන්ෂන් එකේ සිද්ධ වෙන අතරතුරේදී වොයිඩ් එක සම්පූර්ණයෙන්ම ඇත්ත ලෝකේ නගරය ගිල ගන්නවා. ඒතර අර අමුතු ඩිමෙන්ෂන් එක ඇතුලේ ඉන්න තන්ඩර්බෝල්ට්ලා මේ විදිහට වෛරය, තනිකම, හිමියුලේෂන් මේ හැමදේම එක්ක මුහුණට මුහුණ සටන් කරනවා. අන්තිමේදී මෙයාලා එනවා අන්තිම ලැබ් එකට. බොබ් මේ වෙලාවේදී කියනවා මෙතනදී තමයි එයාට අර විශේෂ ඩ්‍රග් එක, ඒ කියන්නේ සුපර් සෝල්ජර් සිරම් එක දුන්නේ කියලා.
ඉතින් ඒත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා මේ ලැබ් එකේම තමයි වොයිඩ් ඉන්නේ කියලා. ඒත් එක්කම එලෙනා කියන්නේ අපි ඉක්මනින්ම මෙහෙම පැන ගන්න ඕනේ. ඒකින්ද එක්සිට් එක හොයාගන්න කියලා. හැබැයි වොයිඩ් එකට ඉඩ දෙන්නේ නැහැ. වොයිඩ් මේ විදිහට එනර්ජි වේව් එකක් අති කරලා ඊට පස්සේ මේ ටීම් එකම මේ විදිහට ෆ්‍රීස් කරලා දානවා. දැන් මේ හැමෝම මේ විදිහට මොකක් හරි දෙයක පැටලිලා ගැලවෙන්න බැරුව ඉන්නේ. තවදුරටත් ඒ කටියට ෆයිට් කරන්න විදියක් නැහැ. ඒ වගේම වොයිඩ් බොබ්ට ටික ටික එයාගේ මතකය අමතක කරන්න එයාව යූස් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ සැරේ නම් බොබ් එහෙම ලේසියෙන් අතාරින්න සූදානම් නැහැ. එයා මේ වෙලාවේදී ශක්තිමත් වෙලා බොහොම ශක්තිමත් වෙලා කියන්නේ මං වොයිඩ් එකට වඩා ශක්තිමත්. ඒ වගේම මං දැන් තනි නෑ කියලා. ඊට පස්සේ පළවෙනි වතාවට බොබ් වොයිඩ් එක සටන් කරන්න පටන් ගන්නවා. බලය හැකියාව නෙමෙයි. ඇත්ත වගේම ස්වයන් අභිමානය වෙනුවෙන් තමයි එයා මේ වෙලේදී සටන් කරන්නේ. හැබැයි වොයිඩ් තමයි දිනාගෙන යන්නේ කියලා පේන්න පටන් ගත්තා. ඒත් බොබ්ට ගොඩක් දුකයි. ඒ දුකම එයාගේ ශක්තිය වැටවා. බොබ් අන්තිමටම හැන්ඩල් කරගන්න බැරි තරමට ශක්තිමත් වෙලා වොයිඩ් එකට මේ විදිහට එක දිගට ගහන්න පටන් ගන්නවා. ඇත්තටම ගොඩක් දරුණු විදිහට තමයි මෙයා ගහන්නේ. ඒ වගේම මේ වෙනකොට මෙයාගේ සම්පූර්ණ පාලනයම නැති වෙලා ගියලා. මේ වෙන හැම දෙයක් දිහාම තන්ඩබෝල්ට්ලා බලාගෙන හිටියා. ඒත් එක්ක මෙයාලට තේරුණා මේක තමයි වොයිඩ් එකට ඕන කරන්න කියලා. මොකද එතකොට තමයි වොයිඩ්ට පුළුවන්නේ බොබ් වොයිඩ් කෙනෙක් කරන්න. ඇත්තටම ඒකම තමයි මේ වොයිඩ් එකට ඕන කරන්නේ. මේක යෙලුණා නම් බලාගෙන ඉන්න බෑ. ඉතින් යෙලෙනා ඉක්මනින්ම කරන්නේ මේ විදිහට එයාව හිර කරලා තිබ්බ දේවල් වලින් නිදහස් වෙලා ඊට පස්සේ ඉක්මනින්ම ගිහලා බොබ් මේ විදිහට හෝල්ඩ් කරගෙන ඉන්න එක. මොකද දිගට මේ විදිහට තරහ අරගෙන සටන් කරන එකෙන් සිද්ධ වෙන්නේ බොබ් වොයිඩ් කෙනෙක් වෙන එක. ඒක නවත්තන්න පුළුවන් මෙයාව මේ විදිහට කන්ට්‍රෝල් කරන එකෙන් විතරයි. මේක දැක්ක අනිත් තන්ඩබෝල්ට්ලා මේ විදිහටම යෙලෙනත් එක්ක ජොයින් වෙනවා. මේ හැමෝම මේ විදිහට බොබ් අල්ලගෙන ඉන්නවා. එයාට තවදුරටත් වොයිඩ් ගහන්න බැරි වෙන්න. කොහොමද මේ ටීම් එකට පුළුවන් වෙනවා වොයිඩ්ගේ ශක්තිය අභිබවා යන්න. ඇතර මේ සුපර් පවර්ස් වලින් නෙමෙයි ඒ මනුස්සකම් වලින්. වොයිඩ් මේ වෙලාවේදී ගොඩක්ම දුර්වල වෙනවා. ආයිමත් කලින් විදිහටම හැමදේම යථා තත්ත්වයටපත් වෙනවා. නගරයත් කලින් විදිහටම ආයෙත් හරියනවා. ඒ විතරක් නෙමෙයි අතුරුදන් වෙච්ච මිනිස්සුත් ආයිමත් රීඇපීරියර් වෙනවා. විනාශයත් සම්පූර්ණයෙන්ම නැවතෙනවා. අහස පැහැදිලි වෙලා ලෝකේ ආයිමත් හුස්ම ගන්නවා වගේ පේන්න ගන්නවා. කොහොමද බොබ් නම් තාමත් කන්ෆියුස්. එයාට මතක නැහැ මොකද උනේ කියලා. හැබැයි ඉතින් හොඳම දේ කියන්නේ මේ සැරේ එයා තනි වෙලා නැහැ. දැන් ඉඳලා හැමදාම එයාගේ මේ ටීම් එක එයාත් එක්ක ඉන්නවා. තන්ඩබෝල්ට්ලා විදියට. ඔන්න ඔය අතරතුරේදී අපිට වැලන්ටිනවත් බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වැලන්ටිනව දැක්ක ගාම තන්ඩබෝල්ට්ලා එයාගේ පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ මොකද මේ හැම දෙයකටම වග කියන්න ඕන මෙයා. මේත් එකම තමයි වැලන්ටිනා ඉක්මනින්ම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඒක ලයිව් දෙන්න පටන් ගන්නෙ. ඒ වගේම මෙයා hina වෙලා කියන්නේ මං ලෝකයට අපේ අලුත්ම ටීම් එක තන්ඩබෝල්ට්ලව හඳුන්වලා දෙනවා කියලා. ඒ වගේම මෙයාලා තමයි නිව් ඇවෙන්ජර්ස්ලා කියලා මෙයා කියනවා. ඉතින් අතන මෙයා මෙතනදී අදහස් කරන්නේ මෙයාලා තමයි ඊළඟට නගරේ ආරක්ෂා කරන ඊළඟ හීරෝස්ලා කියලා. මේක අහලා ටීම් එක හොඳටම පුදුම වෙනවා. ඒ තියෙන හිමින් සිරුවේ වැලන්ටිනා ගාවට ගිහලා කියන්න දැන් ඔයා අපේ කියලා. මේත් එකම තමයි තන්ඩබෝල්ට් කියන මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. හොව් හොව් ෆිල්ම් එක ඉවරුණාට පෝස්ට් ක්‍රෙඩිට් සීන් දෙකක් තියෙනවා. ඉතින් ඒවන බලමු මොකද්ද පළවෙනි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක කියලා. පළවෙනි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා ගෑනු කෙනෙක් සුපර් මාකට් එකට ගිහලා සීරියල් අරගන්නවා කියලා. ඒත් එකම ඇලෙක්සි බොහොම ආඩම්බර hina වගේ මෙතනට ඇවිල්ලා සීරියල් පැකට් එක මෙයාට පෙන්නනවා. ඒ මොකද මේ සීරියල් පැකට් එකේ කවර් එක විදියට ඉන්නේ තන්ඩබෝල්ට්ලා. ඒ වගේම ඇලගේ ටීම් එක හඳුන්වලා තියෙන The New Avengers කියලා. කොහොමද මේ ගෑනු කෙනාට නම් මේ ගැන ලොකු කියා එකක් නැහැ. වෙන විදියට එයා මේ රෙඩ් ගාඩියන් එහෙම නැත්නම් ඇලෙක්සිව අඳුරගෙන නැහැ වගේ. මේ විදියට පළවෙනි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ඉවරනට පස්සේ අපිට දෙවෙනි එක බලා ගන්න ලැබෙනවා. ඇත්තට මේක තමයි ගොඩක්ම වටිනවා වගේම වැදගත් මේක. මොකද මේ සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා MCU ලෝකෙට එන අලුත්ම ටීම් එක. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි Fantastic Four. ඉතින් මේත් එක්කම Marvel Universe එකේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි Thunderbolt movie එක ඉවර වෙන්නේ. ඒ වගේම මේ Thunderboltලාගේ ඉදිරි ගමන ගැන අපිට ඉස්සරහට එන Marvel movies වලදී බලා ගන්න ලැබෙයි. ඉතින් ඔයාලට මොකද මේ movie එක ගැන හිතෙන්නේ? ඒ දේවල් පහලින් කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. අනිත් channel එකට අලුත් නම් මේ දැම්ම subscribe කරලා මගේ videos ඉස්සරහට බලන්න අපිත් එක්ක දැම්ම එකතු වෙන්න. එhmenan මේ වගේම සුපිරිම movie එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක්.